මාසික මානෙක් අය මහලේකාධිකාරී දැනට මේ ස්ථානයේ වැඩ සිටින කරුණ ස්වාමීන් වහන්සේ නම දැනට ස්වාමීන් වහන්සේලා කීපනමක් රෝහල්ගත වෙලා වැඩ ඉන්නවා. පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලැබුණ ලද අනුග්‍රහයන් වලට ප්‍රතිඵල හැටියට ඒක නිසා උන්වහන්සේලා දැන් අපේ බුදු පිළිම වහන්සේට ආරක්ෂා වෙන නිසා බුදු පිළිම වහන්සේ පොලිසියට වඩම්මගෙන ගියා. ස්වාමීන් වහන්සේලාට පාර දෙන්න ශාසනය ආරක්ෂා වෙනුවෙන්ද කියලා අපිට හිතාගන්න බෑ. ඒක නිසා මේ ප්‍රකාශය අපි අපේ හෙලා දකිනවා. ඔවුන් මේ කටට එන පළියට උත්තර දීම නැති ප්‍රශ්න ඇතිවීමට හේතුවක් වෙනවා. මම ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරන්නේ මේකට හොඳ පරීක්ෂණයක් කරන්න. පරීක්ෂණ කරලා ඇයි මේ ආම්තුන්ට නිකන් ගැහුවේ බුදු පිළිමයට ආරක්ෂාව දෙන්න. මොකක්ද හේතුව කියන එක කරුණා කරලා ජනාධිපතිතුමා මේක හොයලා බලලා මේකට සාධාරණයක් ඉස්ත කරන්න. ආම්තුරුන් දැන් ඉස්පිරිතාලේ ඉන්නවා තාම. ඉතින් තව මුග දවසක් ආම්තුරුන් ඉන්න වෙනවා. ආන්න අනවතර එකක් දිනා මෙතන මේ උසාවිය ගාව. ආන්න දරව ගන්න. ආන්න පොලිස් නියෝජ්‍ය පොලිස් ප්‍රතිකාරිය දැන් පාරෙන් එකක් අතට. ඉතින් අපි කියන්නේ ගලවන්න කියලා. මේ මොකද්ද තියෙන කරදරේ? එහෙම මේවෙන් කරදරයක් තියෙනවා නම් අපිට පැහැදිලි කරන්න. ඒක තමයි අවසාන වශයෙන් කියන්නේ මේවේ නීති හරියට ක්‍රියාත්මක කරන්න. කරුණා කරලා මේ ආම්තුරුන්ට මේ බාහිර දීපය අත්අඩංගුවට ගන්න. දරුවන් සරණයි. තිරුකුණාමලය වේදුරු කොටුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ වර්තමාන තත්ත්වයේ පිළිබඳව අද මෙරටේ සහ ජාත්‍යන්තරයේ පවා සාකච්ඡාවට පත් වූ ස්ථානයක් බවට පත් වී තිබෙනවා. මේ ප්‍රදේශයේ බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දු ආදී හැමදෙනාම සහෝදරත්වයේ සංකේතය ප්‍රදර්ශනය කරමින් බොහොම සමගියෙන් සමාදානයෙන් ජීවත් වන ප්‍රදේශයක්. එහෙම තිබියදී මේ ස්ථානය අපේ බලපිටියේ සාන්ත නායක හාමුදුරන් වහන්සේ වැඩ සිටියේදී එවකට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් 1951 වසරේ මේ ස්ථානය පූජා භූමියක් හැටියටත් විහාරස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් පවරන ලද ඔප්පුසා ලිපි ලේඛන පිළිබඳව ඔබ දැනුවත් කිරීම කටයුතු මේ දින කිහිපෙම සිද්ධ වුණා. ඉතින් එහෙම කිසිදු මතභේදයක් නැතිව මේ කටයුතු මේ ස්ථානයේ ආරම්භ වෙමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රථම දහම් පාසල ආරම්භ කරන ලද ස්ථානයේ හැටියට හැමදෙනාගේම සාකච්ඡාවට ලක් වූ මේ උතුම් පුණ්‍ය භූමිය මෑතකදී අපි බලාපොරොත්තු නොවන තාම ශෝචනීය සිදුවීමක් මේ ස්ථානයේ සිද්ධ වුණා. ඒ ශෝචනීය අවස්ථාවේදී කිසිදු ආගමික ජාතික බෙහෙදයකින් තොරව මේ සිදුවුණු අසාධාරණීය වෙනුවෙන් අති ගෞරවනීය අපේ මහා නායක ස්වාමීන් වහන්සේලා ඒ වගේම සියලුම නිකායක ස්වාමීන් වහන්සේලා බෞද්ධ ජනතාව අබෞද්ධ පින්නතුන් පවා මෙය තාම පිළිකුල් සහගත ලෙස හෙලා දකිමින් විවිධ මත සමාජගත කරමින් කටයුතු සිද්ධ වෙන මොහොතක් මේ. ඒ නිසා ඒ සියලුම අර්බුද මතභේද මගහරිමින් මේ වන විට ලෞතර බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් මේ ස්ථානයේ තැන්පත් කරලා මේ දිස්ත්‍රික්කයේ ප්‍රථම දහම් පාසල ආරම්භ වුණ මේ පුණ්‍ය භූමියේ නැවතත් මේ වර්තමාන විහාරාධිපතිත්වය දරන ස්වාමීන් වහන්සේලාගේ සහ ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ දැඩි ඉල්ලීමක් තියෙනවා මේ දහම් පාසල නැවත ආරම්භ කරලා මේ ස්ථානයේ ගොඩනැගිල්ල ඉදි කරලා මේ කටයුතු සිද්ධ කළ යුතුයි කියන මතයේ ඉඳගෙන තමයි මේ පිළිම වහන්සේ බොහොම ගෞරවයෙන් භක්තියෙන් මේ ස්ථානයට වැඩම කළේ. ඒ ස්ථානයේ ඒ අවස්ථාවේදී අපි බලාපොරොත්තු නොවන අරුබුදකාරී තත්ත්වයකට පත් වෙන්න සිද්ධ වුණා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ පිළිරුව වන්දනීයත්වයට පූජනීයත්වයට පත් වුවත් ඇතැම් කාගේ හෝ බලපෑමකින් ඇතැම් පොලිස් නිලධාරීන් මේ පිළිබඳව ගත්ත තීන්දුව තීරණ පිළිබඳව අපි තාම පිළිකුල් සහගතව මේ හෙලා දකිනවා. විශේෂයෙන්ම ඒ පිළිම වහන්සේ අත්අඩංගුවට ගන්න වෙලාවේ අපි දැක්ක සජීවීව ලෝකයට එම දර්ශනයන් නිකුත් වුණා. මේ ප්‍රදේශයේ වගකිය යුතු පොලිස් නිලධාරීන් මහත්මයෙකු කියනවා අපි නිරාගමිකයි ආගමික විරෝධී. මේ ප්‍රකාශය ඉතාමත් භයානක ප්‍රකාශයක්. මොකද මේ ප්‍රදේශයේ තියෙන බහු ආගමික පරිසරයක ගත කරන කෙනෙක් පිරිසක් වගකිය යුතු පුද්ගලයෙක්ගේ ප්‍රකාශය කිරීම බෞද්ධයාට පමණක් නෙවෙයි සියලුම ආගමික
දර්ශනයන් වලට හෙරන පහරක් හැටියට අපි දකින්නේ. ඒ නිසා බෞද්ධයෙක් වුණත්, ඉස්ලාම් භක්තිකයෙක් වුණත්, කතෝලිකයෙක් වුණත්, හින්දු භක්තිකයෙක් වුණත් තම තමන්ගේ ආගමික මත දැරීම සහ ඇදහිීම් ආදී කටයුතු වලට කිසිදු සහනමක් මේ රටේ නැහැ. වගකීම් නිලධාරීන් තමන් ආගමික විරෝධී කියන ප්‍රකාශය පිළිබඳව බරපතල ප්‍රකාශයක් ඒක. ඒ නිසා මේ රටේ වගකීම් යුතුවයි. පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම් යුක්තන්ටත් අපි තරයේ කියා සිටිනවා මෙවැනි නිලධාරීන් පිළිබඳව සාධාරණ තීරණයකටපත් වෙලා මේ බහු ආගමික ප්‍රදේශයක ජීවත් වෙන ජනතාවගේ ඒ තියෙන ආගමික හැඟීම් නැති කරන්නට එපා කියන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අපේ ආගමික බෙහෙදයකින් තොරව මේ භූමියට එකතු වුණ සියලුම ජනතාව විසින් හැමදෙනාම ඉල්ලා සිටියේ මේ අර්බුද මතභේද හෙලා දකිමින් මේ බුද්ධ රූප බුදුරජාණන් වහන්සේ යලිත් මේ ස්ථානයට වැඩම කරන හැටියට ඉතින් අත්අඩංගුවටගත් බුදුරජාණන් වහන්සේ නිදොස් කොට නිදහස් කර ඒ පොලිස් නිලධාරීන් විසින්ම සද්ද පූජාවන් පවත්වමින් යලිත් මේ බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයට වැඩම කර තැන්පත් කිරීම ඇත්තටම එක කෘතවේදීව අපි මේ වෙලාවේ ගෞරවයෙන් සිහි කරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ පිළිරුව මහා සුනාමි ව්‍යසනයකට නොසැලිච්ච මේ බුදුරුව එහෙම සැලවීම ඒක බරපතල ක්‍රියාදාමයක් හැටියට අනාගතයේදී ඒවා පිළිබඳව සංවාදයට ලක් වෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ නිසල්මන් උණු ගඩොලින් හදන ලද පිළිම වහන්සේ පවා ස්වභාවික විපතකට වෙනස් කරන්න බැරි වෙච්ච පිළිම වහන්සේට එසේ අත ලැබීම ඉතාමත්ම බහානට අනතුරුදායක කටයුත්තක් හැටියට මේ වෙලාවේදී ප්‍රකාශ කරනවා. මේ අයිතියට මේ අසාධාරණයට අහිංසකත්වයට පත් වුණ අපේ බෞද්ධ ජනතාව වෙනුවෙන් අපේ සියලුම නිකායක මහානායක හාමුදුරන් වහන්සේලා අපිත් සමග එකතු වුණා. ඒ වගේම අමරපුර නිකායේ උත්තරීතර මහානායක මහේපාණන් වහන්සේ අප අමරපුර මූලවංශික මහානිකායේ අතිගෞරවනීය මහානායක භාෂා විසරද මහා මහෝපාද්‍යය අහුංගල්ලේ විමල ධම්මතිස්ස මහානායක මහේපාණන් වහන්සේ ඇතුළු මාත් සමගම නියෝජ්‍ය ලේකකාධිකාරී කැටපලේ සම්ප්‍රතිස්ස පඬිතු හාමුදුරුවෝ ඇතුළු සියලුම කාරක සභික ස්වාමීන් වහන්සේලා සහ ඒ වගේම මේ ප්‍රදේශයේ අපේ බලධරයාණන් වහන්සේ හැටියට මේ සියලු කටයුතු වලදී අපට නායකත්වය දෙන්නේ විල්ගම් වෙහෙර රජමහා විහාරාධිපති අපේ ගෞරවනීය අම්පිටියේ සීලවංශ නායක හාමුදුරන් වහන්සේ. ඒ වගේම අපේ සියඹලාපිටියේ බුද්ධ රක්කිත අපේ නායක හාමුදුරන් වහන්සේ අනුරාධපුර ප්‍රදේශයේ ඉඳගෙන අපේ ඥානිස්සර ස්වාමීන් වහන්සේ සමග අපිත් සමග සම්බන්ධ වෙමින් මේ සහයෝගය ලබා දෙනවා. ඒ නිසා හැමදෙනාගේම හදවත් සැලවිච්ච කනගාටුවටපත් වෙච්ච මේ මොහොතේ මෙවැනි සිදුවීම් අනාගතයේදී නොවිය යුතුයි කියන ප්‍රකාශයයි අපි මේ වෙලාවේදී අපි මතක් කරන්නේ. එහෙම සිදුවීම අපෙවැනි බෞද්ධ රටකට මේ රට සිංහල බෞද්ධ රටක් කියලා අපේ සමහර වගකීම් තුනයිකෝ ප්‍රකාශ කරන්නේ නැහැ. අන්‍ය ආගමික උදවිය පවා මේක සිංහල බෞද්ධ රටක් කියලා ප්‍රකාශ කරද්දී මේ රටේ වර්තමාන වගකීම් යුතු පුජ්‍යලෝ කියන මේ රට සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා. ඒක නිසා අපි දන්නේ නැහැ මේ පොලිස් නිලධාරීන් වගකීම් යුතු විශේෂයෙන් මේ ප්‍රදේශයේ භාර ස්ථිති මහත්මයා හැටියට අපි එදා හඳුන්වන්නේ. එතුමන්ලා ප්‍රකාශය කරන්නේ තමන්ගේ පුජ්‍යලික මතයේද මොන පැත්තකින් ආපු නියෝගයක්ද ක්‍රියාත්මක කළේ කියන එක අපි දන්නේ නැහැ. නමුත් එය ඉතාම පිළිකුල් සාගතව හෙලා දකින අතරම අප අමරපුර මූලවංශික මහානිකායේ නිකායක ස්ථානයක් හැටියට මේ ස්ථානය බලපිටියේ සාන්තනායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම මාදුවේ රතනවංශ නායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම අපේ විල්ගම්මේ රජමහා විහාරාධිපති අපේ නායක හාමුදුරන් වහන්සේලා වැනි උන්වහන්සේලාගේ අධීක්ෂණය යටතේ මේ ස්ථානය කටයුතු සිද්ධ කරන්නේ. දැනට මේ ස්ථානයේ වැඩ සිටින තරුණ ස්වාමීන් වහන්සේ නමක්, දැනට ස්වාමීන් වහන්සේලා කීප නමක් රෝහල්ගත වෙලා වැඩ ඉන්නවා. පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලැබුණ ලද අනුග්‍රහයන් වලට ප්‍රතිඵල හැටියට ඒක නිසා උන්වහන්සේලා දැන් අපි සියලු දෙනා වාසය වැඩම කරලා පිරිත් දේශනා කරලා අපි ආශිර්වාද කරලා වැඩම කළේ. උන්වහන්සේලා රකින්නේ උන්වහන්සේලාගේ පෞද්ගලික බෝධලයක් නෙමෙයි, මේ ශාසනික අයිතිය රකින්නට මේ තරුණ ස්වාමීන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් මේ කරන සේවාවන් බෞද්ධ ලෝකයේ අගය කළ යුතු වුවත් අද ස්වාමීන් වහන්සේලා කීප නමක් තරයේ දැඩි ලෙස රෝගී තත්ත්වයට පත් වෙලා උන්වහන්සේලා වෛද්‍ය ප්‍රතිකාර මතකින් ලැබමින් රෝහල්ගත වෙලා සිටිනවා. ඒ ගැනත් අපේ බලවත් කනගාටුව මේ වෙලාවේදී ප්‍රකාශ කරමින්
අපි වගකීම් යුතු ඇත්තන්ට දැනුම් දීමක් කරනවා මින් ඉදිරියට මෙවැනි සිදුවීම් මෙවැනි ජුගුප්සාජනක පිළිකුල් සහගත මෙවැනි සිදුවීම් අනාගතයේ නොවිය යුතුයි කියන මතය තමයි අපේ නිකායික වගකීම් යුතු ස්වාමීන් වහන්සේ නමක් හැටියට අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ. එසේ ප්‍රකාශ කරමින් මේ අතිපූජනීය ස්ථානය අපි අනාගතයේ මේ දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදි කරලා 30% වැනි සිංහල බෞද්ධ ජනතාවක් වසන මේ ප්‍රදේශයේ ඒ දයාබර පින්වන්ත දෙමව්පියන්ගේ දුවා දරුවන්ට දහම් අධ්‍යාපනය ලැබිය යුතුයි. ඒක නිසා අපේ අරමුණ තමයි මේ ස්ථානයේ අපිට නැති වෙලා ගිය සුනාමි වැස්සෙන් විනාශ වුණ මේ ගොඩනැගිල්ල යලි ඉදි කරලා දහම් පාසලක් ආරම්භ කරලා අපේ බෞද්ධ දරුවන්ට ඒ ආගමික මතයන් ඇති කරලා බොහොම සාමකාමී රටක් හදන්න තමයි මේ සියලුම ස්වාමින් වහන්සේලා වේසමාන්ති වෙන්නේ. ඒ නිසා මේ ස්වාමින් වහන්සේලා තරුණ ස්වාමින් වහන්සේලා අවුරුදු 10න් 12න් පැවිදි වෙච්ච උන්වහන්සේලා මුළු ජීවිතේම කැප කරනවා මේ ශාසනික වශයෙන් විහාරස්ථාන ගොඩනගන්න, රට දැනුවත් කරන්න. අද විශාලම ප්‍රහාරයන් එල්ල කරන්නේ මේ තරුණ ස්වාමින් වහන්සේලා ඉලක්ක කරමින් ඒක අපි පරේ හෙලා දකිනවා. උන්වහන්සේලා රැකගත යුතුයි. 13 වහන්සේලා වගේ චෛත්‍ය රාජානන් වහන්සේලා වගේ උන්වහන්සේලාට අපි රැකවරණය නුදුන්නොතින් අනාගතයේදී විවිධ පුජ්‍යලයන්ගේ මතයන් සමාජගත වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සියල්ල අනිත්‍යයි. එහෙම සදාකාලික පවතින දෙයක් නැහැ. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සුවිශේෂම වෙනස තමයි වෙනස් වීම. ඒක කවදාවත් වෙනස් නොවන දෙයක්. ඒකට අපි මොන දෙන්න සිද්ධ වෙනවා. එහෙමනම් අපේ සියලු දෙනා වහන්සේගේ අදහස පරිදි මේ අවස්ථාවේදී අපේ නිකායික මහානායක මහින්පාණන් වහන්සේ මේ වෙනුවෙන්ම ප්‍රවෘත්ති ප්‍රකාශයක් නිකුත් කළා. අපේ මූලස්ථාන විහාරස්ථානයේ සිට උන්වහන්සේලාගේ අදහස් ප්‍රකාශ කරමින් මෙවැනි කඩගාටුදායක සිදුවීම් අනාගතයේ ඇති නොවීමට වර්තමාන මේ රටේ පාලකීන් මේවා පිළිබඳව මීට වඩා අවධානය යොමු කරමින් මේක සිංහල බෞද්ධ රටක් කියන එක කාටවත් හානියක් වෙන දෙයක් නෙමෙයි. බෞද්ධයාගෙන් කිසිදු කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ. ඒක නිසා මැද පෙරදිග ආදී විදේශ රටවල ඉන්න ඉස්ලාම් භක්තිකයන්ට වඩා අපේ රටේ ජීවත් වෙන ඉස්ලාම් භක්තිකයෝ අනිකුත් රටවල ජීවත් වෙන අතන්ට වඩා අපේ හින්දු භක්තිකයෝ කතෝලික භක්තිකයන් බුදුදහමත් එක්ක සම්මිශ්‍රණය වෙමින් අපිත් සමග දන්සල් දෙමින් ආගමික කටයුතු කරමින් පුදුම සහෝදරත්වයකින් අපි කටයුතු සිද්ධ කරන්නේ. ඒක අගය කරමින් මේ වෙලාවේ ඒකට හානි කරන්න එපා කියන එක ඉතාම කරුණාවෙන් මේ වෙලාවේදී ඉල්ලා සිටිනවා. හැම දිනකටම පෙරවන් සරණයි.